හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස ඕට්ස් බනානා කේක් එකක්. මේක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලට ප්‍රමාණයන් ගැන හරියටම දැනගන්න පුළුවන්. මුලින්ම අපිට මේක හදන්න හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පෙන්වන විදිහට ඒවා හොඳින් පොඩි කරගෙන ඊට පස්සේ පැත්තකින් තියාගන්න. ඊළඟට ඕට්ස් කෝප්ප එක හමාරක් අරගෙන ඒකට උණු කරගත්ත කිරි කෝප්පයක් වගේ දාගෙන හොඳින් කවලම් කරලා විනාඩි 10ක් වගේ පෙඟෙන්න තියාගන්න. දැන් පොඩි කරගත්ත කෙසෙල් මිශ්‍රණයට බිත්තර 2ක් දාගෙන හොඳින් කවලම් කරගන්න. බේකින් පවුඩර් මේස හැන්දක්, චොක්ලට් පවුඩර් මේස හැඳි 4ක් වගේම ලුණු පිංච් එකක් දාගෙන හොඳින් විස්ක් එකෙන් කවලම් කරගන්න. දැන් අපි අර පැත්තකින් තියාගත්ත ඕට්ස් මිශ්‍රණය මේ මිශ්‍රණයට දාලා හොඳින් කවලම් කරගන්න. ලෝෆ් පෑන් එකට බේකින් පේපර් එකක් දාලා arrange කරගෙන අපි හදාගත්ත කේක් මිශ්‍රණය මේකට දාගන්න. ඉතින් ඔයාලට මේකට උඩින් චොප් කරගත්ත කැෂූ නැත්තම් වෝල්නට්ස් වගේ දෙයක් දාගන්න පුළුවන්. එතකොට තවත් රස වැඩි වෙනවා. ඉතින් දැන් මේක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වය යටතේ විනාඩි 20ක් බේක් කරගන්න. ඉතින් කේක් එක ඩෙකරේට් කරගන්න මම චොක්ලට් සෝස් එකක් හදාගන්න යන්නේ. මේකට අපිට කුකින් චොක්ලට් ග්‍රෑම් 200ක් වගේ අවශ්‍ය වෙනවා. චොක්ලට් ටික මේ වගේ බෝල් එකකට දාලා ඩබල් බොයිලින් කරගන්න. ඉතින් දැන් අපේ කේක් එක හොඳට බේක් වෙලා ඉවරයි. අපි දැන් බලමු කොහොමද ඩෙකරේට් කරගන්න කියලා. ඔයාලට කැමති විදිහට මේ කේක් එක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඔයාලට තම්නේල් එක බැලුවම තේරෙන්න ඇති පාන් පිටි සීනි දෙකම නැතුව හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් මේක. ඩයට් කරන අයටත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා like කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේම රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.